අද අපි කතා කරන්න යන්නේ ඊරානය තුන ගැටුමත් එක්ක ශ්‍රී ලංකාවේ තෙල් පෝලිං ගැන සමාජ මාධ්‍ය යන කතා ගැන. ඔයාලා බොහෝ දෙනෙක් දැකලා ඇති කොළඹ ඇතුළු තවත් ගොඩක් තැන්වල පෙට්‍රල් ස්ටේෂන් වල දිගු පෝලිං තියෙනවා. මිනිස්සු බය වෙලා ඉන්නේ තෙල් නැති වෙයි කියලා. ඒ නිසා ගොඩක් අය අනවශ්‍ය විදිහට තෙල් එකතු කරන්න යනවා. මම මේ ගැන ටිකක් හොඳින් හොයලා බැලුවා. ඒකෙන් පේන්නේ ඇත්තටම ලංකාවේ මේ වෙලාවේ තෙල් නිගයක් නැහැ. පළවෙනිම බලමු ඊයේ මොකද වුනේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරපු විදිහට 2026 පෙබරවාරි 28 වෙනිදා එක්සත් ජනපද සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ තිබුණු උපාය මාර්ග ස්ථාන කිහිපයකට පෙරහර එල්ල කරා. ඒත් එක්කම ලෝක වෙළඳපොලේ තෙල් මිල ටිකක් කියලා ගියා. බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ට වඩා ඉහළ ගියා. ඉරානය කියන්නේ ලෝකෙට ප්‍රධාන නිෂ්පාදන රටක්. ඒ නිසා රටට සම්බන්ධ ගැටලු ඇති වුණාම ජාත්‍යන්තර වෙළඳපොළට බලපෑමක් එන්න පුළුවන්. හැබැයි මේකේ වැදගත්ම කරුණ තමයි ඒකෙන් ලංකාවේ කෙලින්ම තෙල් නැති වෙන්නේ. සිලෝන් පෙට්‍රල් කෝපරේෂන් නැත්නම් CPC කියනවා ශ්‍රී ලංකාවේ දැනට මාසිකට වඩා ප්‍රමාණයක් තෙල් තොග තියෙනවා කියලා. ඒ ගැන CPC සභාපති කිව්ව කතාව අපි පොඩ්ඩක් බලමු. දින 37කට ප්‍රමාණවත් අපිට පෙට්‍රල් ප්‍රමාණයක් තියෙනවා. ඩීසල් ගත්තොත් දවස් 31කට තියෙනවා. සුපිරි ඩීසල් දවස් 72කට තියෙනවා. ගුවන් යානා ඉන්ධන දවස් 47කට තියෙනවා. එහෙම තියෙද්දි ඇයි මේ තරම් දිග පෝලිං? මෙතන තියෙන්නේ පැනික් බයින් කියන ප්‍රශ්නේ. මිනිස්සු තෙල් නැති වෙයි කියලා බය වෙලා සාමාන්‍ය ගන්න ප්‍රමාණයට වඩා වැඩියෙන් එකපාරට ගන්න යනවා. එතකොට ඉන්ධන පිරුම් වල ධාරිතාව ඉක්මවා යනවා. එතකොට තෙල් තියෙනවා වුණත් ස්ටේෂන් එකේ ටැංකිය ඉක්මනින් ඉවර වෙනවා. ඊට පස්සේ తాවකාලික විදියට පෝලිං නැති වෙනවා. ඔයාලට මතක ඇති 2031 ආර්ථික අර්බුදයේදීත් මෙහෙම දේවල් සිද්ධ වුණා. ඒ වෙලාවේ ඇත්තටම හිඟයක් තිබුණා. ඒත් අත්දැකීම් නිසා අදත් මිනිස්සු ඉක්මනට බය වෙනවා. හැබැයි මේ වෙලාවේ තියෙන්නේ ඇත්තටම හිඟයක් නෙමෙයි කෘත්‍රිම හිඟයක්. ඒ කියන්නේ තෙල් තියෙනවා. හැබැයි ඉල්ලුම එකපාරට ඉහළන නිසා තමයි පෝලිං පේන්නේ. ඒ නිසා ඔයාලට කියන්න කැමති දෙයක් තියෙනවා. බය වෙන්න එපා. සාමාන්‍යයෙන් ගන්න තරම් තෙල් විතරක් ගන්න. අනවශ්‍ය විදියට එකතු කරන්න යන්න එපා. අපි හැමෝගෙම සංසිඳිලා වැඩ කරොත් මේ පෝලිං දවස් කීපයකින් නැති කරන්න පුළුවන්. අවසානට කියන්න තියෙන්නේ මේකයි. ලෝකයේ ගැටුම් අපේ ආර්ථිකයට බලපෑම් කරනවා. ඒත් ඒකෙන් කියන්නේ හෙටින්ම ලංකාවේ තෙල් නැති වෙනවා කියන එක නෙමෙයි. ඒ නිසා බය වෙන්න එපා. තොරතුරු හරියට හිතලා බලලා තීරණයක් ගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් හැලෑ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපිත් එක්ක එකතු වෙන්න. ලයික් කරන්න. තවත් අයට මේ ගැන දැනගන්න ෂෙයා කරන්න. ජය වේවා.